good evening sir. Good evening. මම හිතන්නේ කොහේ ඉඳලා දාවේ sir? මතුගම ඉඳලා. තිබුණේ ටීනියක් කියන අසනීප. ටීනියක්. හරි. සර් කොච්චර කාලයක් වගේද හැදුවා? මම හිතන්නේ අවුරුදු දෙකමාරක්. අවුරුදු දෙකමාරක් විතර. කොහොමද සර් බෙහෙත් කරාද? මම ගියා ඉතින් ලංකාවේ සුප්‍රසිද්ධ මම නම කියන්නේ හැම රෝහලකම ඉන්න මහාචාර්ය ආචාර්ය සියලු දෙනා වෙත නම් ප්‍රසිද්ධය කියන ගොඩක් අය ගාවට ගියා. මොකද්ද දැනුනේ? ප්‍රතිඵලය මම හිතන්නේ මුදලින් කිව්වොත් ලක්ෂ 2-3 මුදලක් වැය කරා මේ ප්‍රතිකාර සඳහා මේ සුවීමේ බලාපොරොත්තු වෙයි. ප්‍රතිඵලය සාර්ථක වෙන්නේ නැහැ. හරි. සර්ට මොකක්ද දැනෙච්ච අපහසුව මේ අසනීපෙන්න? මේ කියන්නේ ඒක සාමාන්‍ය ජීවිතේ අපහසුතාව කියන්නේ ඉචින් එක තිබුණා. ඒකට ඉතින් ඇත්තටම කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙනවනේ ශරීරේ. ඒ අසාමාන්‍ය තත්ත්වයේ එහෙමම තිබුණා. ඒක අපේ හරිම අපහසුයි. අපහසුතාවය තිබුණා. ඒ අපහසුතාවයේ දැන් මානසිකවත් බලපෑවා. ශාරීරික වශයෙන් නෙමෙයි. ඔව්. හරි. දැන් අපේ ආයතන ආන්‍ය හෙල්ත් එක දැනගත්තේ කොහොමද සර්? මම අහම්බෙන් මේ සමහරව කියනවානේ මේ මූණු පොත කියන එක නරක දේවල් එන්නේ කියලා මේ මූණු පොත තමයි මට උදව් කරේ මූණු පොත එක්තරා ආකාරයකින් මම යනකොට මේක මේ දැක්කා. ඉතින් මම අර ඉන්ට්‍රෙස්ට් ඉඳලා මම ඒක බැලුවා. ඊට පස්සේ ඉඳලා තමයි මම මේ මෙහෙට ආවේ. හරි. මේ පළවෙනි පාරට සර්ට මේ අදට ආවේ දෙවෙනි පාර. හරි. දැන් සර්ට දැනෙන සුවය කොහොමද? මට ඒක මේක මිරකල්යක් නෙමෙයි මේක. මට දෙන්නෝනේ අවුරුදු 2-3ක් මම ප්‍රතිකාර කළා මට සුවයක් තිබුණේ නැහැ කියලා. ඉතින් මේකේ මම ඒ හරියට මේ ටික ડોක්ටර් කියපු හරියට ටික කරා ඒකත් එක්ක මට දැන් මම හිතන්නේ 150 175ක් විතර හොඳයි. 175ක් විතර හොඳයි. සති දෙකකට. සති දෙකකට. ඔව්. සර් දැන් ඔය අසනීප නිසා දුක් විඳින අය ගොඩාක් ඉන්නවා. ඒ අයට මොකක් හරි පණිවිඩයක් කියන්න තියෙනවා. මම කියන්නේ මම මේ ප්‍රචාරයක් නෙමෙයි. මේක සර්විස් එකක්. දැන් මිනිස්සු ලංකාවේ මූණු පොත බැලුවහම විවිධ අය මේ රෝගෙන් මේ ලංකාවෙන් ටික ප්‍රචලිත රෝගයක් වෙලා. මේකේ මේ රෝගයෙන් ප්‍රයෝජන ගන්නවා. ප්‍රයෝජන ගන්නවාගේ විවිධ ප්‍රතිකාර තියෙනවා, විවිධ බෙහෙත් තියෙනවා, විවිධ දේවල් තියෙනවා කියලා ප්‍රචාර කළා. ඒ මිනිසුන්ගේ තියෙන මේ වේදනාවේ ප්‍රතිකාර ප්‍රයෝජන ගන්නවා. මම කියන්නේ ඒක හින්දා මම කියන්නේ මේකට නියම තැන මටත් අවුරුදු 3කට පස්සේ හම්බ වෙන යාම කියනවා. ආන්‍ය හෙල්ත් මෙඩිකල් සෙන්ටර් එක කුරුණෑගල උපමිල. මම මේක බය නැතුව නම් කරනවා. එන්න කුරුණෑගලට ඇහිල්ලා මිගම් පාරේ ඉන්න ආන්‍ය මෙඩිකල් සෙන්ටර් මම වෛද්‍යවරයා ගැන කියන්න ඕන. ඒක මම දිව්‍යමය කාරණයක් කරනවා. මට ඒක හරි සන්තෝෂයි. මම මේක කිසිම වෛද්‍යවරයෙකුට එහෙම ඇප්‍රීෂিয়েට් කළා නෑ. මෙතන ලෙඩා වෙනින් ගත කරන කාලේ ලෙඩා අපි අහන දින වෛද්‍යවරු ආපු ගමන් ලියුම් ලියලා දෙනවා කියලා බෙහෙත මම ඒකේ අනිත් පැත්ත මෙතන දැක්කේ බොහොම ඇත්තම කියනවා නම් ඒ තමයිගේ රෝගය පිළිබඳ කියන්න තියෙන හැම දෙයක්ම කියන්න අවස්ථාවක් ලබා දෙනවා. මම හිතන්නේ ඒක හෙදගමේ හොඳ ලක්ෂණයක් වෙදකමට වඩා ඉහළගේ ලක්ෂණයක් කියලා මම ඒක ඉතාම අගය කරනවා මේ වෛද්‍යවරයාගේ මිලින්ද ડોක්ටර් මිලින්ද. ඔව්. සර්ට ගොඩක්ම ස්තුතියි අපිට අදහස් දුන්නට. මම මේක සේක්ෂායි මට මම හිතනවා මම ඔබලා නොගත්තත් මම මේක වෙනම මගේ නමින් කරන්න හිතාගෙන හිටියා මේක මේ සමාජයට කරන යහපත් ක්‍රියාවක් කරනවා. ඔව් සුව වෙලා සතුටින් විශ්වාසයෙන් තමයි සර් මේ අදහස් ටික ප්‍රකාශ කරේ. තව කෙනෙකුට දැනගන්න. ඇත්තටම තව කෙනෙකුට දැනගන්න. මට අවශ්‍යයි මම තව කෙනෙකුට මේක දැනගන්න කියන්නේ මේ ගොඩක් අය මේක වේදනාව විඳිනවා. ඒකෙන් සුව වෙන්න මිසක් මේක ප්‍රචාරයක් නෙමෙයි. අපිත් සමාජ යුතුයකමක් කරන්න ඕනේ මෙතෙන්දී. ඒ යුතුයකම කරන්න තමයි මම මේ කියා කරන්නේ. හරි. ගොඩක්ම ස්තුතියි. දෙවියන් ස්තුතියි අපේලා. හරි. thank you sir.